ඔයා කවදා හරි හිතලා තියනවද මට ටීවී බලන්න හිතෙන්නේ නැත්තේ ඇයි කියලා? මේක අහම්බයක් නෙමෙයි. මේක දුර්වලකමක්වත් නෙමෙයි. මේක ලෝකේ හැමෝටම තියෙන දෙයක්වත් නෙමෙයි. මේක තියෙන්නේ හිතන මිනිස්සුන්ට. ගැඹුරට හිතන මිනිස්සුන්ට. තමන්ගේ වෙලාව, තමන්ගේ මනස, තමන්ගේ ජීවිතේ අගය කරන මිනිස්සුන්ට. ටීවී එක ඇරෙනකොට ඒකෙන් එන සද්ද, අර්ථ නැති කතා, රිපීට් වෙන ඩ්‍රාමා, අනිත් අය තීරණය කරන අජෙන්ඩා, ඒවා ඔයාගේ මනසට අමුතු විදිහට බරක් වෙලා දැනෙන්නේ නම් ඔයා අමුතු කෙනෙක් නෙමෙයි. ඔයා හොඳින් අවදි වෙච්ච කෙනෙක්. සමහරුන්ට ටීවී එක බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එකක්. සමහරුන්ට එස්කේප් එකක්. නමුත් ඔයාට එහෙම නෙමෙයි නම් ඔයාගේ හිත සද්ද වලට වඩා නිශ්ශබ්දතාවයට කැමති නම් ඔයාගේ මනස ෂැලෝ එන්ටර්ටේන්මන්ට් වලට වඩා මීනින්ග්ෆුල් කන්ටෙන්ට් වලට ඇදෙන්නේ නම් ඒක ඉන්ට්‍රෝවර්ට්ද එක්ස්ට්‍රෝවර්ට්ද කියලා වැදගත් නෑ. වැදගත් වෙන්නේ ඔයා කන්ෂස් කෙනෙක් වීම. සමහරු එක්ස්ට්‍රෝවර්ට් උනත් ටීවී බලන්න අකමැති. සමහරු ඉන්ට්‍රෝවර්ට් උනත් ලෝක ගැන ගැඹුරින් හිතන. ටීවී එක බලන්නේ නැත්තේ සෝෂල් ලයිෆ් එක නැති නිසා නෙමෙයි. ඒක බලන්නේ නැත්තේ ඔයාට තෝරගන්න පුරුවන් නිසා. ඔයාට තේරෙන්නේ නිසා attention කියන්නේ currency එකක් කියලා. ඔයා දෙන දෙයට වටිනාකමක් තියවා කියලා. මේ ලෝකේ ඔයාගෙන් බලෙන් ගන්න හදන්නේ ඔයාගේ අවධානය. නමුත් ඔයා ඒක ඉස්සරහට දාගෙන ඉන්නේ නැහැ. ඒක තමයි ශක්තිය. සමහරු කියයි ටීවී බලන්නේ නැත්තේ boring නිසාද කියලා. නෑ. ටීවී එක boring වෙලා තියෙන්නේ ඔයාගේ මනස evolve වෙලා තියෙන නිසා. ඔයාගේ හිතට questions තියෙනවා. purpose එක ගැන, future එක ගැන, තමන්ගේ potential එක ගැන. ඒ නිසා ඔයා random content වලට හිර වෙන්නේ නැහැ. ඔයා podcast එකක් අහනවා, documentary එකක් බලනවා, silence එකක් එක්ක කතා කරනවා. ඒ සයිලන්ස් එක ඔයාට බය නෑ. ඒ සයිලන්ස් එක ඔයාට පවර් එක. ඔයා එක්ස්ට්‍රෝවර්ට් උනත් ඉන්ට්‍රෝවර්ට් උනත් මේ වීඩියෝ එක ඔයාට කියන්නේ එකම දෙයක්. ඔයා වැරදි නෑ. ලෝකේ හැමෝම ටීවී එක බලන නිසා ඔයාටත් බලන්න ඕනි කියලා රූල් එකක් නෑ. මෙජොරිටි එක කරන දේ රයිට් වෙන්නේ නැහැ. හිස්ටරි එකම ඒක ප්‍රූව් කරනවා. ටීවී එකෙන් ලැබෙන එන්ටර්ටේන්මන්ට් එකට වඩා ඔයාගේ මනසට ලැබෙන ක්ලැරිටි එක වටිනා නම් ඒක තේරෙන මිනිස්සුන්ගේ ගණන අඩු වුණත් ඒ ගණන පවර්ෆුල්. ඔයා තනියම ෆීල් වෙන වෙලාවන් තියේ. මන් නෝමල් නෙවෙයිද කියලා හිතන වෙලාවන් තියේ. ඒ වෙලාවට මේක මතක් කරගන්න. ටීවී එක බලන්න අකමැති වීම වීක්නස් එකක් නෙමෙයි. ඒක අවෑනස් එකක්. මැචියුරිටි එකක්. තමන්ගේ ජීවිතයේ රිමෝට් කන්ට්‍රෝල් එක තමන් මතේ තියෙන එක. ඒ නිසා ඔයා අද මෙතන ඉන්නවා නම් මේ වචන අහනවා නම් ඔයා already different. better කියන්නේ නැහැ. නමුත් deeper, conscious, away. ඒකයි මේ වීඩියෝ එක ඔයාට.